කතාවක් තියෙනවා මොනුස්සෙක් වෙලා ඉපදෙනවා කියලා කියන්නේ කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනව තරම් දුර්ලභ දෙයක් කියලා. ඉතින් මේ වගේ දුර්ලභ විදියට අපි ඉපදුනහම අපිට අපේ ජීවිතේ නැති කරගන්න. එහෙම නැත්නම් සීත විනාශා ගන්න අපේ පවුල අයගෙන් අපි ආදරය කරන අයගෙන් අපේ සමාජයෙන් වගේම නීතියෙන්ම කිසිම අනුබලයක් අවසරයක් ඒකට ලැබෙන්නේ නැහැ. ඒත් සමහර කතා තියෙනවා ඒ කතා අහනකොට දකිනකොට හිත නැවතිලා යනවා. මේ ජීවිතේ තේරුම මොකද්ද කියලා හිතෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක තමන්ගේ ජීවිතය නැති කරගන්න රටේ නීතියෙන් අවසර ලැබුණා. නොෙලියා කැස්ටිලෝ මේ අපේ කතාවේ කතා නායිකාව. 2026 මාර්තු 26 වෙනිදා ඇය ස්පාඤ්ඤ ඉතිහාසයට එක් වෙනවා. ඒ ડિප්‍රෙෂන් සහ මානසික ආතතිය නිසා ජීවිතයෙන් සම් ගැනීමට නීතියෙන් අවසරය ලැබූ පළවෙනි පුද්ගලයා විදිහට. ඉතින් මේ තරුණ නොෙලියාගේ ජීවිතය වෙනස් වෙන්නේ 2022දී. 2022 වර්ෂයේදී බාසිලෝනාවේදී රජය යටතේ පවත්වාගෙන යමින් තිබූ කෙයා සෙන්ටර් එකකදී නොෙලියා 3 දෙනෙක් අතින් සමූහ දූෂණයට ලක් වෙනවා. ඇය පසුකාලීනව සඳහන් කරන පරිදි ඉන් පෙරත් ඇය තමගේ පෙම්වතා අතින් දූෂණයට ලක් වූ තැනැත්තියක්. නමුත් 2022 වර්ෂයේ සිදු වූ සමූහ දූෂණයෙන් අනතුරුව ඇය ඉතාමත් මානසික වශයෙන් ඉතාමත් පහළම තැනකට වැඩෙනවා. මානසික ආතතිය, ඇන්සයිටි, ડિප්‍රෙෂන්, පැනික් ඇටැක්, ඇන්සයිටි ඇටැක් මේ දේවල් ඇයගේ ජීවිතයේ සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. ඇයට මින් මිදෙන්න කොයිතරම් උත්සාහ දරුවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මින් පසු ඇය තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට කිහිප වරක් උත්සාහ කරනවා. දෙවතාවක්ම ජීවිතය නැති කර ගන්න උත්සාහ දැරීමට පෙර නොෙලියා මානසික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මීටත් වඩා ජීවිතේ පහළම තත්වයකට වැඩුණු මීටත් වඩා ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දුන්නු මිනිසුන් කාන්තාවන් ලෝකේ ඕන තරම් වෙන්න පුළුවන් කියලා. හැබැයි අපිට තවත් කෙනෙක්ගේ මානසික තත්ත්වයක් තවත් පුද්ගලයෙක්ගේ මානසික තත්ත්වයක් එක්ක කම්පෙයා කරලා බලන්න බෑ. මොකද අපි හැමෝටම අපිට දරා ගන්න පුළුවන් සීමාවන් තියෙනවා. දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම දරා ගන්න පුළුවන් සමාජීය තත්ත්වයන්, පාරිසරික තත්ත්වයන්, පෞල් පසුබිම් තියෙන්න පුළුවන්. ඉතින් ඇය දෙවරක්ම ජීවිතේ නැති කර ගැනීමට උත්සාහ කරන්න කලින් මානසික වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලැබුවත් ඇයට එයින් සහනයක් ලැබුණේ නැහැ. ඉතින් පළවෙනි පාරේ උත්සාහ කරනවා අදිමාත්‍රාවෙන් බෙහෙත් අරගෙන ජීවිතේ නැති කරගන්න. ඉතින් ඒදී ඇය ජීවත් වෙන්න තරම් වාසනාවන්ත වුණත් දෙවෙනි වතාවේදී ඇය සීදී විනාශ ගන්න උත්සාහ කරන්නේ උඩ තට්ටුවකින් පහළට පැනීමෙන්. එතනදි තමයි ඇගේ ජීවිතේ තව දුරටත් පහළම තැනකට වැටෙන්නේ. මේ පැනීම ඇයගේ ජීවිතේ උඩු යටිකුර කළා. මින් පසු ඇය සදාකාලික අංශභාග තත්ත්වයට පත් වුණා. ජීවිතේ කියන්නේ මොකද්ද? කිසිම තේරුමක් නැති දෙයක්. ජීවත් වෙන්නේ මොකටද? මිනිස්සුන්ගේ මේ දේවල් අහන්නේ මොකටද? මිනිස්සු Tamanට මේ වගේ දේවල් කරන්නේ මොකටද? ඇයිම ඔය ජීවත් වෙන්නේ? මෙන්න මේ වගේ හිත පාරවන දරා ගන්න බැරි තරම් ආතතියකින් ඉන්පසු නොඑඩියා පෙරුණා. කුඩා කල සිටම තම දෙමාපියන්ගේ දික්කසාදෙන් අනතුරුව පවුලක ආදරය රැකවරණය හරි හැටි නොලැබුණු නොඑලියා ජීවිතේ තරුණ කාලයේදී මේ තිදුණු සිදුවීම් නිසා දැඩි පීඩනයකට ආතතියකට පත් වුණා. සදාකාලික අංශභාගී තත්ත්වයට පත් වුණාට පස්සේ ඇය තීරණය කළේ තමන්ගේ ජීවිතේ නැති කරගන්න ඕනේ තව දුරටත් ජීවත් වීමේ තේරුමක් නැහැ කියලා. මම කලින් සඳහන් කරා වගේම මේ ප්‍රශ්نين එළියේ ඉඳලා බලන කෙනෙක්ට මේක පේන්නේ වෙනත්ම විදිහකට වෙන්න පුළුවන්. උදාහරණ 10000 වාරයක් දක්වන්න පුළුවන්. අතපය නැති කෙනෙක්, තමන්ගේ අම්මා තාත්තා උපදෙදිම නැති කෙනෙක්, සහෝදර සහෝදරිය යාළුවෝ නැති කෙනෙක්. මේ වගේ කෙනෙක් ජීවිතේ දියුණු වෙන්න පුළුවන්, මේ වගේ කෙනෙක් ජීවත් වෙන්න පුළුවන් කියලා උදාහරණ දක්වන්න පුළුවන්. හැබැයි කෙනෙක් තමන්ගේ මානසික තත්ත්වය කොයිතරම් දුරට තමන්ට පීඩාවට පත් කරනවද, තමන්ට දරා ගන්න බැරි තැනක් එනවද, ජීවිතේ නැති කරගන්න තැනක් අපිට දැනෙනවද කියන එක ඒ ප්‍රශ්නෙට ඒ වෙලාවෙදී මුහුණ දෙන පුද්ගලයා විතරමයි දන්නේ. අපිට එළියෙන් බලන කවදාවත් තව කෙනෙක්ගේ මානසික මට්ටමක් තීරණය කරන්න, ඒකට සහතික දෙන්න, තවත් කෙනෙකුගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරන්න එළියේ ඉන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඉතින් මේ දේවල් එක්ක 2024 දී නොඑඩියා ආයුධම් කරනවා වෛද්‍ය අනුමැතිය යටතේ ජීවිතය නැති කර ගැනීම සඳහා රජයේ අනුමැතිය. 2024 දී රජයේ අනුමැතිය සහිතව ජීවිතය නැති කර ගැනීම සඳහා ආයුධම් කළාට පස්සේ නොඑඩියාට තාත්තා මේ තීරණයට එරෙහිව දැඩිව ක්‍රියාමාර්ග ගන්නවා.
ඔහු සඳහන් කරේ නොයිඩියාගේ මානසික තත්ත්වය ස්ථාවර නැති නිසා ඇය ඩිප්‍රෙෂන් සහ මානසික අතතියෙන් පෙරෙන හින්දා තමන්ගේ ජීවිතය ගැන තනිම තීරණයක් ගැනීමට ඇය මානසිකව ස්ථාවර නැහැ. ඒ හින්දා මේ වෙනුවෙන් අයදුම් කරන්න ඇයට හැකියාව නැහැ කියලා. ඉතින් ජීවිතයේ කාලයකදී අමතක වෙලා තිබ්බ දියණියව හදිසියෙම මතක් වුණු මේ තාත්තා මේ තීරණය වෙනුවෙන් විරුද්ධව අවුරුදු 2ක් සටන් කරනවා. අවුරුදු 2ක සටනකින් පස්සේ 2026 මාර්තු 24 වෙනිදා රජය විසින් නොයිලියාගේ පියාගේ අවසන් අභියාචනයත් ප්‍රතික්ෂේප කරනවා. ඒ තීරණයත් එක්ක අවුරුදු ගාණක් කුඩා කල සිටම මානසික ආතතියෙන් පෙළලා ජීවිතේ තරුණ කාලයේදී මුළු ජීවිතේම විනාශ වුණු නොයලියාට තමගේ ජීවිතය නැති කර ගැනීම සඳහා රජයේ අනුමැතිය ලැබෙනවා. මට හැමදාමත් හිතුනේ මං තනියෙන් කියලා. මගේ ලෝකය මට පේන්නේ හරිම අඳුරු විදිහට. මට කිසි දෙයක් ඕනේ නැහැ. මං ගැන කවුරුවත් බලන්නෙත් නැහැ. මගේ වේදනාව ගැන කවුද හිතන්නේ? එහෙම වෙද්දී එහෙම තව කෙනෙක් ගැන හිතන්නේ. මේ මගේ වචන නෙමෙයි. තීන්දුව ලැබීමෙන් අනතුරුව මේ නොයිලියා සම්මුඛ සාකච්ඡාවකදී දුන්න ඇයගේ හදවතින්ම වචන. ඒ වචන වලින්ම තේරෙනවා ජීවිතේ නොයිලියාට උදව් අවශ්‍ය කාලයේදී ඇය ළඟින් ඉන්න ඕනේ අය. ඇයට කරුණාව ආදරය දක්වන්න ඕන අයට ඇයව කොයිතරම් මං ගැටලා තියනවද කියලා. අවසානයේදී ඇය ඒ හැම දෙයකින්ම සමුගන්න දවස උදාගන්නවා. 2026 මාර්තු 26 නොයිලියා මේ ලෝකේ ජීවත් වෙන අන්තිම දවස. ඇය කිව්වේ මට ලස්සනට මැරෙන්න ඕනේ. මගේ අවසන් ගමන ලස්සනට යන්න ඕනේ. ලස්සන ඇඳුමක් ඇඳලා ලස්සනට මේකප් දාලා හරිම ලස්සනට හිතේ නිදහසෙන් මට මේ ගමන යන්න ඕනේ. මගේ තාත්තා මගේ ජීවිතේ තීරණ වලට කවදාවත් කරු කළේ නැහැ. කරු කරන හේකුත් නැහැ. මගේ මේ අවසන් තීරණයට එයා කරු කරෙත් නැහැ කියලා. ඉතින් මේ අවසාන මොහොතේදී නොයලියා තමන්ට තනිවම ඉන්න ඕනේ කියලා ප්‍රකාශ කරා වගේම ඒ සඳහා ඇය තෝරාගත්තේ මවගේ ඡායාරූපයක්, තමාගේ කුඩා කල සුරතලාගේ ඡායාරූපයක්, පාසලේ පළවෙනි දවසේදී ගත්ත ඡායාරූපයක් සහ ඇය කුඩා කාලේදී ඇයගේ මතක සටහන් කිහිපයක් විතරයි. ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඇයට දකින්නවත් ඇයගේ ළඟින් තියාගන්නවත් ඇයට අවශ්‍ය වුණේ නැහැ. තමන් ජීවිතයේ යදින කාලේදී තමන්ට උදව් උමනා කාලේදී තමන්ට ආදරේ කරුණාව උමනා කරන කාලේදී තමන් ළඟ හිටපු නැති පවුලේ වෙන්න පුළුවන් සමාජයේ ආරෝලේ හෙදිය වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන් තමන් ජීවිතේ යදින කාලේදී ඒ අයගෙන් ලැබුණ නැති ආදරේ කරුණාව අවසන් ගමන යද්දී මොකද කියලා නොයිඩියට හිතෙන්නේ නැත. ඔයාට මොන ප්‍රශ්නද? ඔයා හිතනවා වැඩි. චුට්ටක් බලන්න ඔයාට තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට තියෙනවද කියලා. ඔයා ඕනවට වඩා හිතනවා වැඩි. ඕනට වඩා කල්පනා කරන්න එපා. අනේ ළමයෝ මේ තියෙන ප්‍රශ්න මදිවට ඔයත් ඕවා මගේත් එක කියවන්න එන්න එපා. ඊට වඩා ප්‍රශ්න අපිට තියෙනවා. ඔය ඕවා මොනවාද? ඔය දේවල් වලින් අමතක කරලා දාන්න. හැම දෙයක්ම තියෙන්නේ ඔයාගේ හිතේ. ඕනට වඩා හිතන එක නතර කරන්න. එතකොට ඔය හැම ප්‍රශ්නයක්ම ඉසිඳිලා යයි. අහලා තියෙනවද? ජීවිතේ කවදාවත් මේ දේවල් තව කෙනෙක්ට කියන්න එපා. එයා විඳින මානසික වේදනාව පීඩනය ඔයා හරි හැටි දන්නේ නැතුව. ඔයාට මේ ප්‍රශ්නේ කොයිතරම් සරල සාමාන්‍ය විදිහට පෙවුනත් ඒ කෙනාට මේ ප්‍රශ්නේ යඩි මුළු ජීවිතේම වෙන්න පුළුවන්. මාර්තු 26 වෙනිදා වෛද්‍ය අනුමැතිය යටතේ ඇයට ලබා දුන් එන්නතක් මගින් ඇය මේ ලෝකයෙන් සදාටම සමුගන්නවා. ඇයගේ කෝණයෙන් බැලුවොත් උපන්දා සිටම ඇය බින්ද දුක් වේදනා මානසික පීඩා වලින් ඇය නිදහස් වෙනවා. මේ කතාවේදී සියදිවි නසා ගැනීම හෝ ඊට ආශ්‍රිත කිසිම දෙයකට අපි අනුබලයක්වත් ඒ දේවල් ගොඩක් ප්‍රසිද්ධ කරන්නවත් උත්සාහයක් නෙමෙයි මේ දරන්නේ. මේ ගැන ඇත්තටම කතා කරන්න අපි මේ මාතෘකාව තෝරාගත්තේ කෙනෙක් මානසිකව කොයිතරම් ජීවිතේ අඩියටම බිඳුවටම වැටෙන්න පුළුවන්ද කියලා. අර මම කලින් සඳහන් කරා වගේ ඔබතේ සිටම තමන්ගේ දෙමව්පියෝ නැතුව තමන්ගේ අතපය හතර හරියට නැතුව අන්ධ වෙලා ගොළු වෙලා බීරි වෙලා කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. ඒ කෙනාට ජීවිතේ ධෛර්යය තියෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ ධෛර්යය හැම කෙනාගේම බලාපොරොත්තු වෙන්න බෑ. මෙතනදී මූලිකවම අවශ්‍ය වෙන්නේ මිනිස්සෙක් තවත් මිනිස්සෙක්ට දක්වන ආදරය කරුණාව. හැමදේම මුදල් වලින් මනින්න බෑ.
අපි තවත් පුද්ගලයෙක්ට දෙන එක හිනාවක්, එක කාරුණික වදනක්, ප්‍රශ්නයකින් දුකෙන් ඉන්න වෙලාවට ඔයා හොඳින්ද කියලා අහන එක වචන දෙක තුනකින් වුණත් කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්න ඔයගොල්ලෝගේ යාළු සංසදය ඇතුලේ වැඩියෙන්ම hina වෙන කෙනා, වැඩියෙන්ම අනිත් අයව හිනස්සන කෙනා. සෝෂල් මීඩියා ඇතුලේ හරිම පර්ෆෙක්ට් ලයිෆ් ස්ටෝරි එකක් අරන් යන පුද්ගලයා මේ නොයිලියා වගේ තවත් මානසික පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක් තමන්ගේ ජීවිත ඇතුලේ කොයිතරම් මානසික වැරලද මානසික පීඩා විඳිනවද කියලා අපිට එයාගේ සෝෂල් මීඩියාවත් එයාගේ අවුට්ලුක් අපියරන්ස් එකවත් එයා hina වෙන හින්දාවත් ඒ දේවල් වලින් මනින්න බෑ. මොකද ගොඩක් අය කියනවා මේ යාට ප්‍රශ්න තියෙන විදිහක් නැහැ. එයා හැම වෙලේම hina වෙලා ඉන්නේ. එයා හැම වෙලේම සතුටින් ඉන්නේ. එයා අපිවත් හිනස්සනවා. එයාට මොන ප්‍රශ්නද? එයාට මේ දේවල් තියෙනවා, මේ දේවල් තියෙනවා. කෙනෙක්ගේ ජීවිතේ මොන දේ තිබුණත් තමන් ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් නැත්නම් ඒ කෙනා ජීවිතේ මානසික වැඩෙනවා. විශේෂයෙන්ම ආදරය, කරුණාව, රැකවරණය. දරුවෙක්ට කුඩා කාලේ ඉඳන්ම ලැබෙන්න ඕන තමන්ගේ දෙමව්පියන්ගේ ආදරය, කරුණාව, රැකවරණය. අවුරුදු 20 ගණන් වලදී ડિප්‍රෙෂන්, මානසික ආතතිය නැත්නම් ඇන්සයිටි ඇටැක්, පැනික් ඇටැක්, ජීවිතය නැති කර ගැනීමේ සිතුවිලි මේ දේවල් වලට මුල ඒ ජීවිතේදී ඒ කාලීනව සිදුවිච්ච දේවල්ම නෙමෙයි. මේ දේවල් වල මුල පටන් ගන්නේ දරුවෙක්ගේ කුඩා කාලයේදී. පවුලෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන තාඩන පීඩන නැත්නම් තමන්ට පවුලෙන් ලැබිය යුතු ආදරය කරුණාව ලැබෙන්නේ නැතිකොට ඒ කුඩා කල සිටම ඇතිවන මානසික පීඩනය වයසත් එක්ක ටිකෙන් ටික වැඩි වෙලා තරුණ කාලයේදී මුල දෙන සමාජීය ප්‍රශ්න ගැටලු ආශ්‍රිතව තව දුරටත් වර්ධනය වෙලා කෙනෙක්ගේ ජීවිතේ එපා වෙන තැනට මානසික වැටෙන්න පුළුවන්. ඉතින් කියන තරම් මානසික වෛද්‍යවරු එහෙමත් නැත්නම් කවුන්සලර්ස්ලා යහළු යෙහෙලියෝ මේ වෙනුවෙන් දේවල් කරනවා නම් ජීවිතේ මේ ලෝකේ අපි දකින සීදලි නසා ගැනීම ගොඩක් අඩු වෙන්න තිබුණා. මම මෙතනින් සඳහන් කරන්නේ මානසික වෛද්‍යවරුන්ගෙන්වත් ඊට අදාළ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වලින් තහ සමහර යාළුවන්ගේ උදව් ලැබෙන්නේ නැහැ කියලා එහෙම පිරිසක් ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි. ප්‍රතිශතයක් වශයෙන් ගොඩක් අඩුයි. ගොඩක් මිනිස්සු මේ වෙනකොට පුරුදු වෙලා ඉන්නේ මං කලින් කිව්වා වගේම සෝෂල් මීඩියා සහ ඒ පුද්ගලයා නිකන් හැසිරෙන විදිහේ නිකන් අවුට්ලුක් අපියරන්ස් එකෙන් බාහිර පෙනුමින් බලලේ පුද්ගලයාගේ ජීවිතේ මනින්න. ඒත් අපි හිතන්නේ නැති තැනක හිතන්නේ නැති විදිහකට හිතන්නේ නැති මොහොතක ඒ කෙනාගේ ජීවිතය බිඳුවටම වැටෙන්න පුළුවන් සහ අපි හිතන්නේ නැති දෙයක් ඉන්න ඒ කෙනා මානසික පීඩනයට ලක් වෙලා ඒ දේ පෙන්වන්නේ නැතුව ඉන්න පුළුවන්. ගොඩක් මිනිස්සු හිතන්නේ මානසික ආතතිය මන් නැත්තම් ડિප්‍රෙෂන් කියලා කිව්වම හැම වෙලේම අඬාගෙන කල්පනා කර කර hina වෙන්න නැතුව සමාජයෙන් කොම් වෙලා ඉන්නවා කියලා. එහෙම තත්ත්වෙකුත් තියෙනවා. හැබැයි වඩාත්ම දරුණු සමාජයේ ඉස්සරහා ලස්සට hina වෙලා අනිත් අයවත් හිනස්සලා හරිම පර්ෆෙක්ට් ලයිෆ් එකක් ගෙවනවා කියලා සමාජර ලෝකෙට සමහරට තමගේ ගෙදර අයට වුණත් පෙන්වන කෙනාගේ ජීවිතය ගොඩක්ම බැවරු. කුඩා කාලේ ඉඳලම පීඩා විඳි මානසික වේදනාවෙන් මිදෙන්න නොයිලියා මේ වෙනකොට අපේ ලෝකයෙන් අපි අතරින් සමු අරගෙන ඉවරයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කාරුණික වෙන්න. කාරුණික වදක් පාවිච්චි කරන්න. මුදල් වලින් නෙමේ සමහර විට ගොඩක් වෙලාවට සමහර වෙලාවට නෙමේ ගොඩක් වෙලාවට අපේ එක කාරුණික වදනකින් එක කාරුණික හැසිරීමකින් කෙනෙක්ගේ ජීවිතේ හොඳින් ගොඩක් හොඳින් වෙනස් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ ජීවිතයට ඒ කෙනාගේ මනසට පොඩි හරි සහනයක් ලැබෙන්න පුළුවන්. ඉන්න පුළුවන් හැම වෙලාවකදීම කාරුණික වෙන්න, කාරුණික වචන පාවිච්චි කරන්න. මොකද අපි අවට hina වෙලා ඉන්න අයගේ ජීවිතය ඇතුලේ කොයිතරම් මානසික වේදනාවක්, පීඩනයක්, ආතතියක් තියනවද කියලා අපි දන්නේ නැහැ. ආයෙත් දවසක මේ වගේ කතා බහකින් හමු වෙනකන් අදට සමුගන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ලෝකේ මේ සමාජයේ තවත් නොඑලියා කෙනෙක් බිහි නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ගිහින් යන්න. සුබ දවසක්.